නිදන කාමරයේ බිමට කළු වර්ණය ආලේප කිරීම නුසුදුසුද කියලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. බොහෝ දෙනෙක්ට මේ කළු වර්ණයට ආකර්ෂණය වීමක් තියෙනවා. කළු පාට සම්බන්ධ වෙන්නේ සෙනසුරු ග්‍රහයට. ඒ නිසා භාවිතා කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. විශ්වයේ පවතින ඕනෑම දෙයක් සාත්වික, රාජසික හා තාමසික කියන ගුණාංගයන්ගෙන් එකකින් සමන්විතයි. ඉතින් මේ කළු වර්ණය අන්තර්ගත වෙන්නේ තාමසික එහෙම නැත්නම් තාමෝ ගුණය. තාමෝ ගුණය නිරූපණය කරන්නේ අඳුර, විනාශය, අවුල් සහගත බව, ඒ වගේම උදාසීන බව වගේ නිදන කාමරයකට ගැලපෙන්නේ නැති ඍණාත්මක දේවල්. ඒ වගේම තමයි කළු වර්ණය ආලෝකය හා ප්‍රාණශක්තියින් අවශෝෂණය කර ගැනීමක් පමණයි සිද්ධ කරන්නේ. ඒවා නැවත මුදා හැරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා බිම් මට්ටමේදී ශක්තියෙන් දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා හැකිතරම් කළු වර්ණය ඔබේ පොළවට ආලේප නොකර ඉන්නවා නම් තමයි සුදුසු. අත්‍යවශ්‍යම නම් පමණක් ලා පැහැති බිත්ති සිවිලිම් සමග ඔබේ කාමරයට ස්වාභාවිකව හෝ කෘත්‍රිමව හොඳින් ආලෝකය ලබාගත හැකි නම් පමණක් කළු වර්ණය පොළවට ආලේප කරන්න.